කරල් දෙක තුනක් කඩාගත්තා. හතරක් පහ. කරල් අපි වගාවෙන් එලා ගත්ත ඇස්සන් ටිකක් තමයි දැන් මේ තියෙන්නේ. පේනවද මේ ප්‍රදේශයේ මේ බිම් කොටසේ තියෙන මහා කැලෑව? මේ කැලෑව මේ විදිහටව තියෙන ওই විදිහට දැන් අපි සුද්ධ පවිත්‍ර කරගෙන යනවා. මේකෙන් අපිට පුළුවන් අපිට උමනා කරන මොන හරි එළවලු ටිකක් හදාගන්න. ඒ කටයුතු තමයි අපි මේ නියැලෙන්නේ මේ වෙලාවේ. ගන්න පුළුවන් හොඳම එළවලු අපි මේවා බොහොම සුරක්ෂිතව කෘමිනාශක වසවිස නැතුව තමයි හදාගන්න කටයුතු කරන්නේ. මේ තියෙන අර මහ ඝන කැලෑවක් එලිකිරුවා කිව්වේ මම. ඒක දැන් අස්වද්දලා. මේ පැල කේනිකු පැල දැන් පීදීගෙන එනවා. බලන්න ලස්සනට හැදිලා. අනේ දැන් ඉරු පීදිලා. ඒකට බණ්ඩක්කත් එහෙමයි. බලන්න. බණ්ඩක්කත් දැන් පීදිලා කරලා ලැබිලා. බණ්ඩක් කරලා ලස්සනට හැදිලා තියෙනවා. බලන්න බණ්ඩක් කරලා මම බොහොම සුළු කාලයයි ගියා. මාසේ කමාරකින් ඉතර වාගේ එකමාරකින් දෙකකින් මේ අස්සයන් ගත්තේ අර මහා මේ හරි මහ කැලෑවක් තියෙනවා. ඕගොල්ලන්ට මම ඉතරලා පෙන්නලා තියෙනවා මේක. මගේ මේ වීඩියෝ එකේ මුලදී තියෙන මේ මහ කැලෑව සුද්ධ කරන එක. එතන ඉඳලා තමයි මේ වගාව ලස්සනට කරලා බලන්න. අපි අද අපේ අස්සයන් නෙලන දවසක්. බලමු දැන් මේ අපේ බෝගවල අස්සන්න මේ බලන්න බටු ගෙඩිය. මේ එකක් ඇතිද බටු ගෙඩි? එකක් ඇති. මේකද? මේක හරි. මේකද? මෙන්න බලන්න බටු ගෙඩි දෙකයි. මේ කරල් ටිකයි. අපි දැන් යමු අර පැත්තට. මේ පැත්තේ තියෙනවා බණ්ඩක්කා. අපි මේක අස්සන්න කලින් නෙළුවා. අද ඉතින් මේ වැදගත් දවසක් නිසා ඒවත් දැන් මම හිතන්නේ මේ ඉනිකුත් පැහිලා නේ. ඉනිකු ටිකක් බලමු.
දැනට ඇති මේක එකපාරටම කඩන්න හොඳ නෑ නේද? ඒක වැඩි කට්ටියක් නෑ. ඇහෙන පැණි හැටියට කඩාගමු. කරල් දෙක තුනක් කඩාගත්තා. හතරක් පහක්. බණ්ඩක්කා. මෑ කරල්. ඉතින් හැම එකක්ම තියෙනවා මේකේ. වම්බුටු. අපි මේ ඉරුම් කරලා සුද්ධ කරලා පොඩ්ඩක් බලන්න පුළුවන් වුණා. පොඩ්ඩක් බලමු මෙහෙම. පොඩ්ඩක් මේක ඉතින් සුද්ධ කරා නම් එත බලන්න පුළුවන් අපේ පැහිලාද කියලා. ඒකට අනිත් ප්‍රමාණය බලා ගන්න පුළුවන්. ඔන්න පැහිලා තියෙනවා. ගාන්ට පැහිලා සම්බන්ධ ගාන්ට. ඔව්. කරල් තුනක් විතර කඩ. හරි අපි ආයි පස්සේ බලමු දැනට. මෙතනින් අපි නවතිමු. ඉතින් ඔයාලත් මේක මං කිව්වා මම ඉස්සෙල්ලත් කියලා ඇති මේ මම දවසකට පැයක් විතර තමයි මේ වගා කටයුතු සඳහා කාලය යොදන්නේ. අපි ඉතින් එක්සයිස් එකට වගේ මේක කරන්නේ. ලොකු ඉඩ කඩක් ඕනේ නැහැනේ පොඩි ඉඩ කඩක. අපිට ඕන ප්‍රමාණය හදා ගන්නවා. දඹල තාම හැදිලා නැහැ. මේ තියෙන ලොකු දඹල වෙලා. මේ තියෙන්නේ අද නෙලාගත්ත අස්සයන් නේ බඩේන් කොහොමද තියෙනවා. බලන්නකො මේ තියෙන්නේ මේ. අද එළවලු කූඩේ. මේක ඉතින් හැම දෙයක්ම තියෙනවා අපිට ඇති වෙන්නේ. බණ්ඩක තියෙනවා මෑ කරල් වම්බොටු වම්බොටු වල දිග මේ බඩේක බලන්න බඩේ ටික හොඳට හැදලා තියෙනවා මෝරලා. ඒක ඕක තමයි අද දිනේ අපිට සතුටට තියෙන කාරණේ. මේ බණ්ඩකවල මම අපි ඉස්සෙල්ලත් ගත්තා වම්බොටුත් ගත්තා මෑ කරලුත් ගත්තා. මේ ඉනකු කඩපු පළවෙනි දවසේ ෆස්ට් ඩේ එක මේවා තමයි අපේ මහන්සිය ප්‍රතිඵල. ලොකු මහන්සියක් තියුණත් ඉතින් අපේ වයස හැටියට මේක අපිට මහන්සියක්. කොහොමද ඉතින් සතුටුයි. අපි අර උදේ කඩාගත්ත බඩේරු කරල් දැන් මේ තම්බලා අද රෑ ආහාරයට තමයි ගන්න හදන්නේ. බලන්න ඒක හොඳට පිටලා තියෙන ඇට. මේක තමයි අද අපි රාත්‍රී ආහාරය. අපි වගාවෙන් නෙලා ගත්ත ඇස්සන් ටිකක් තමයි දැන් මේ තියෙන්නේ. ආයිබෝවන් නැවත හමු වෙනතුරු මම දිසා